Yine yine मैं तेरे पिया मन्ने उबरकान मैं गंगावे बदरन्ने उबहिंदा मन मैं संसारे सनसिन्ने अतगन्ना रखगन्ना मटे इन्ना නිල්වයනේ හෙලෝ කොහමද අදත් වෙනද වගේම ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අදත් හොඳට අවුව පායලා තියෙන තවත් ලස්සන දවසක්. අද අපි දෙන්නම ගෙදර ඉන දවසක්. අද කරන්න වැඩ ගොඩාක් තියෙන නිසා අපි දෙන්න උදේම නැගිටලා ඒ වැඩ ටික කරගන්න එළියට ආවා. මුලින්ම අපි හිතුවා එළියේ තියෙන වැඩ ටික කරගෙන ඉමු කියලා. ඉතින් අපි අද වෙනසකටත් එක්ක උදේ කෑම ගෙදරින් ගත්තේ නෑ. එළියෙන් ගන්නවා කියලා හිතුවා. ඉතින් අපි දැන් අද උදේ කෑමක ස්ටාර්බක්ස් එකෙන් ගන්නවා කියලා හිතුවා. ඒ හින්දා අපි සෑන්ඩ්විචස් ගන්න ස්ටාර්බක්ස් එකට ආවා. දෙන්නම හොට් සෑන්ඩ්විචස් තමයි ගත්තේ. ඒත් එක්කම අයිස් ලැවෙන්ඩර් මාචා එකක් ගත්තා. ඒකත් හරිම රසයි. ඔන්න ඉතින් අපි උදේ කෑමත් අරගෙන ඉරුණාට පස්සේ පොඩ්ඩක් shopping කරන්න කියලා ආවා. හස්බන්ඩ්ටත් ඇඳුම් වගේක් ගන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඒ ටිකත් ගන්න මේ shopping mall එකට ආවා. මට නම් මේ වෙලාවේ ගන්න ඕනේ කියලා හිතුනේ නෑ. ඒත් ඉතින් මම බැලුවා එහෙම ලස්සන ඇඳුම් මොන හරි ඇවිල්ලා තියෙනවද කියලා. අපිට ගෙදරට අවශ්‍ය කරන බඩු වගේකුත් තිබ්බා. ඒ හින්දා අපි ඒ ටිකත් මේකෙන්ම ගත්තා. මේ ඒරියා එකට තමයි මම හරිම ආස. මෙතන තියෙන්නේ සුවඳ කැන්ඩල්ස්. මම සුවඳ කැන්ඩල්ස් වලට හරිම ආසයි. ඒ හින්දා ඉතින් මම එකින් එක අර සුවඳ බැලුවා. හරිම සුවඳ කැන්ඩල්ස් තමයි මෙතන තිබ්බේ. ඔන්න ඉතින් අපි ඒ බඩු ටිකත් අරගෙන ඉවරුණාට පස්සේ ලන්ච් ගන්න ආවා. මට නම් ඉතින් ටික දවසක් ඉඳන් පොඩි ක්‍රේවින් එකක් තිබ්බා. මං ඒ ක්‍රේවින් එක හින්දාම තමයි අද මෙතනට ආවේ. හස්බන්ඩ් නම් ඉතින් මෙතනට ඇවිල්ලා තමයි මෙනු එක බල කෑම තේරුවේ. එයාට නම් මං හිතන්නේ ගන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න ඇත්තේ මේ. අපි දෙන්න ඉතින් රසම රස ඩ්‍රින්ක්ස් දෙකකුත් ඩ කරලා ගත්තා. අපි දෙන්න මේ ස්ටාර්ටර්ස් වලට ගත්ත චිකන් ගියෝසා එක නම් හරිම රසයි. ඇත්තටම ඒක මම කාලා තියෙන ගියෝසා වලින් රසම රස ගියෝසා එකක් ඇත්තටම. හස්බන්ඩ් ගත්තේ නූඩල් එකක්. මම නම් ගත්තේ ස්පයිසි රාමෙන් එකක්. රාමෙන් බෝල් එකක්. මට ගොඩක් දවසක ඉඳන් ලොකු ක්‍රේවින් එකක් තිබ්බ මේක කන්න. ඒ නිසා මං ඉතින් අද ඒක අරගෙන කෑවා. ඇත්තටම හරිම රසයි ඒක. ඔන්න ඉතින් අපි ලන්චුත් අරගෙන ඉරුණාට පස්සේ ආවේ ටෙස්කෝ එකට.
ගෙදරට ගන්න මදිපාඩු වඩු වගේක් තිබ්බා. ඒ හින්දා අපි හිතුවා ඒක මෙතනම ළඟ තියෙන හින්දා ටෙස්කෝ එකෙන් අරගෙන යනවා කියලා. ඉතින් අපි ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ආවිලා ටිකක් වෙලා ඉඳලා මම දැන් මේ හදන්නේ අරගෙන ආපු මල් එක මගේ ෆ්ලවර් වාස් එකට දාගන්න. ගෙදරක ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියෙනවා කියන්නේ මට නම් හිතෙන්නේ ඇත්තටම මේ ගෙදර හරිම නැවුම් බවින් පිරෙනවා කියලා. ඒ නිසා මම හැම නිතරම වගේ අපේ ගෙදරට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගේන පුරුදු වෙලා ඉන්නවා. අද ගොඩක් හොඳට අවුව තියෙනවනේ. ඉතින් මම හිතුවා ගෙදර තියෙන ජනෙල් ටික ඔක්කොම අරින්න ඕන කියලා එළියේ තියෙන හුළඟ ඇතුළට එන්න. ඊට පස්සේ අද මට දෙන්න තවත් කේක් කෝඩ් එකක් තියෙනවා. ඒකේ වැඩ ටිකක් මම කරලා තිබ්බේ. ඉතුරු වැඩ ටිකත් අද මම ඉවර කරනවා කියලා හිතුවා. මේ කේක් කෝඩ් එක මම හවසට දෙන්න ඕන නිසා. හරිම ලස්සන කියුට් heart shape කේක් එකක් තමයි මම මේ දැන් හදන්නේ.
කේක් එකේ වැඩ ටික ඉවරුණාට පස්සේ මම ගත්ත බරු ටිකත් ඉක්මනට මාස් කරලා මගේ කවුන්ටර් টොප් එකත් ක්ලීන් කරගත්තා. දැන් මම මේ හදන්නේ මගේ ඩොකියුමන්ට්ස් වැඩ ටිකක් කරන්න. මට ඒ ටික අද කොහොම හරි ඉවර කරගන්න ඕන. ඉතින් මම මහන්සි කියලා බලන්න නැතුව ඒ ටිකත් අද කොහොම හරි ඉවර කරගන්න ඕනේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ටිකටම වීඩියෝ එකත් එක්ක හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.